හරි. ඉතින් මම ඉස්සෙල්ලාම මේ 250 කම්ප්ලීට් කරගන්න එක පළවෙනි විදියට කතා කරන්නේ පළවෙනි ආකාරය තමයි ඔයාට පුළුවන් personal usage එක. ඔයාගේ personal usage එකෙන් ඔයාට පළවෙනි order එක. එහෙම නැත්නම් පළවෙනි RV ප්‍රමාණය ඔයාට හදාගන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි හිතන්න Tamanටත් ගැටලු තියෙනවනේ. අපිටත් ගැටලු තියෙනවා. අපිට විවිධ ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපේ කොණ්ඩේ යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ පිම්පල් ඇවිල්ලා වෙන්න පුළුවන්. අපිට ગેස්ට්‍රික් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට බෝනෝවල රෝගයක් වන sugar කොලෙස්ටරෝල් ඒ වගේ දෙයක් ඔයාලට තියෙන්න පුළුවන් නේ. මොනවම හරි ගැටලුවක් අපිට තියෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලුවට ඔයාට අවශ්‍ය කරන දේ ඔයා හඳුනගෙන ඔයා අපේ Apex Aura එකෙන් ප්‍රොඩක්ට් එකක් ගන්න. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක ගත්තාම ඔයාට පළවෙනි දේ තමයි ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් හම්බෙනවා. අනේ මේක කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක්ද කියලා. අනේ මගේ පිම්පල්ස් ඔක්කොම නැති වුණානේ. දැන් දකින්න අයත් බලලා කියනවා අනේ ඔයාගේ පිම්පල්ස් නැති වුණා කියලා බලනවා මොකද්ද පාවිච්චි කරන්න කියලා එයාලම ඔයාගෙන් අහනවා. අන්න ඒ දේ තමයි අපිට බිස්නස් එකක් කරද්දී උනත් ගොඩාක් වැදගත් වෙන්නේ තමන් පාවිච්චි කරන එක. එතකොට තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න මාව ඇහෙනව නේද ඔයාලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඕකේ. තමන්ගේ යූසේජ් එක ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඔයාගේ පෞද්ගලික අත්දැකීම තව කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ පාවිච්චියට අරන්. ඒ වගේම තමයි දැන් උදාහරණයක් විදිහට ගන්න රිෂි ඔයිල් එක. රිෂි ඔයිල් එකේ RV9ක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි ඔයා දන්නවා රිෂි ඔයිල් එකෙන් අපේ රෝග 31ක් හොඳ කරන්න පුළුවන්. කොණ්ඩේ අනේක අපේ ඇඟේ ඉන්නවා නම් ඊට පස්සේ පිම්පල්ස් මාර්ක් ඊට පස්සේ අපේ තුවාල කැලක් තියෙනවා නම් ඊට පස්සේ ස්ට්‍රෙච් මාර්ක් වලට ඊට පස්සේ තව දත් කැක්කුම් ඔය වගේ ගොඩාක් ලෙඩ රෝග වලට අපේ මේ රිෂි ඔයිල් එක හොඳයි. ඉතින් මේ ඔක්කොටම ඔයාට පාවිච්චි කරලා බලන්න පුළුවන් මේ රිෂි ඔයිල් එකකින් රිසල්ට් එකක් තියෙද කියලා. ඩැන්ඩ්‍රොෆ් වලට හොඳයි. හෙයා එක ගත්තාම හෙයා එකේ හැම ප්‍රශ්නයකටම රිෂි ඔයිල් එක හොඳයි. ඉතින් ඔයාට මේකෙන් කොහොමද ඕඩර් එකක් හම්බෙන්නේ? ඔයාවට හම්බෙන අය, ඔයාව හම්බෙන අය ඔයාගෙන් අහනවා ආනේ ඔයාගේ කොණ්ඩේ කොහොමද අප්පා තිබ්බේ? දැන් ලස්සනයිනේ මොනවද කියාවේ? ඔන්න ඔය ප්‍රශ්නේ වගෙන් අහනව නේද? එතකොට ඔයාලට කියන්න පුළුවන් නේ මම මෙහෙම හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරා. ඔයත් තරම් බලන්නකෝ මේ ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙනවා කියලා ඔයාලට කියන්න පුළුවන් බය නැතුව. හේතුව ඔයා පාවිච්චි කරපු නිසා. ඉතින් මේ පාවිච්චි කිරීම තමයි ඔයාට පළවෙනියටම ගොඩාක් වැදගත් වෙන්නේ බිස්නස් එකක් කරද්දී ඔයාට රිසල්ට් එකක් තියෙයිද කියලා. එතකොට ඔයාට පුළුවන් මූණේ පිම්පල් තියෙනවා නම්, කැලල් තියෙනවා නම් ඊට පස්සේ ඩැන්ඩ්‍රොෆ් තියෙනවා නම් ඒ වගේම තව දෙයක් තමයි ඔයා ගොඩාක් මහතයි නම්. එහෙම නැත්නම් ඔයා ගොඩක් කෙට්ටුයි නම්. මේ දෙකටත් ඔයාට හොඳයි. හේතුව තමයි ඒක දකිනවනේ කෙනෙක්ට පිටින් පේනවා. ඔයා අහනවානේ ඔයා කොහොමද මේ මෙච්චර ඉක්මනට කෙට්ටුනේ බලන්නකො ලස්සන වෙලා සුදු වෙලා. ඉතින් ওই ටික කියනකොට හරි ආස හිතෙනවා නේද අපිට බිස්නස් එක කරගෙන යන්න. ඉතින් මේ දේ තමයි අපි පළවෙනියටම බිස්නස් එක කරද්දි වැදගත් වෙන්නේ පර්සනල් යූසේජ් එක. ඊට පස්සේ අපි ඊගාවට කතා කරන දේ තමයි ඔයාගේ හිතවත් අය. ඒ වගේම යාළුවෝ, ඊට පස්සේ නෑදෑයෝ මේ වගේ අයට ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඔයා කරන බිස්නස් එක ඉක්මනින් අරන් යන්න. මොකද එයාලා ඔයාව දන්න අඳුරන අයනේ. සෝෂල් මීඩියා හරහා එකපාරටම ඕඩර් එකක් ඕකේ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඊට වඩා අපිට ඕඩර් එකක් ලේසියෙන්ම ඕකේ කරගන්න පුළුවන් තමයි අපි හිතවත් අපිව දන්නයි. මොකද මේ මිනිස්සු අපිට උදේ හවස හම්බෙනවා, එයාලා අපිව දකිනවා, එයාලට අපිට අපේ ෆීඩ්බැක් කියන්න පුළුවන්, ප්‍රොඩක්ට් එක විස්තර කරන්න පුළුවන්. අපිව හොඳට හඳුනන නිසා ඔයාලට ගොඩාක්ම ලේසි දෙයක් තමයි වාගේ පවුලෙන් එහෙම නැත්නම් හිතවත් අයගෙන් යාළුවන්ගෙන් දෙවෙනි RV ප්‍රමාණය ඔයාට එකතු කරගන්න පුළුවන්. මේකට ඔයාට දැන් තව කෙනෙක්ට ෆීඩ්බැක් එකක් ඔයාලට පෙන්වන්න පුළුවන්. දැන් ඔයා හිතන්න වාගේ අපි බිස්නස් එක කරගෙන යද්දී ඔයාලා හැමෝටම ෆීඩ්බැක් හම්බෙනවා. ලීඩ් එකෙන් හම්බෙනවා හැමෝටම ෆීඩ්බැක්. එතකොට ඔයාට මේව පෙන්වන්න පුළුවන්. රිපෝට්ස් තියෙනවා නම් ඒව පෙන්වන්න පුළුවන්. මේ බලන්න කොලෙස්ටරෝල් අඩු වෙලා තියෙනවා. මේ බලන්නකෝ අපිට පුළුවන් මේ වගේ හොඳ දෙයකින් අපේ ඇඟ සුවපත් කරගන්න, මූණ සුවපත් කරගන්න. ඉතින් ඒ දේ ඔයාලට අනිත් අයට කියන්න ලේසිම කොටාසයක් තමයි ඔයගේ යාළුවෝ කියන්නේ. ඉතින් පවුලෙන් පටන් ගන්න බිස්නස් එක අනිවාර්යෙන් පවුලෙන් පටන් ගන්න. මොකද අනිත් අය සුව කරන්න කලින් පවුල සුව කරගත්තාම අනිත් අය ඉබේම සුව වෙනවා. මොකද ඒක නා තව කෙනෙක්ට කියනවා. ඒ වගේ ඔයාට ගොඩක් ලේසි
පවුලේ අඳුරන අය ඊට පස්සේ යාළුවෝ දැන් යාළුවන්ට කෝල් කරලා කියන්න පුළුවන් මම මෙහෙම හොඳ hair oil එකක් අඳුරගෙන තියෙනවා ඔයාලත් පාවිච්චි කරලා බලන්න මොකද අපි කොණ්ඩෙට කිමිකල් තියෙන දේවල් දානවට වඩා කිමිකල් තියෙන දේවල් දැම්මම අපේ හිස් කබලෙන් ඒවා ආයි අපේ ශරීරෙට අන්තර්ගත වෙන්න පුළුවන්නේ. ඉතින් අපිට පුළුවන් නම් වර්ජින් කොකනට් ඔයිල් පාවිච්චි කරන්න. ඔයාලා දකින්න ඇති ලිප් බාම් කියලා ගොඩාක් අය පාවිච්චි කරනවා එක එක වර්ගයේ ලිප් බාම්. හැබැයි බලන්න Google එකේ සර්ච් කරලා උඩින්ම තියෙන වර්ජින් කොකනට් ඔයිල් ලිප්ස් ඩ්‍රයි වෙනවට. ඉතින් බලන්න මේ වගේ ස්වභාවික දෙයකින් ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා රිෂි ඔයිල් එකෙන් ලිප්ස් ඩ්‍රයි වෙන එකට හොඳ විසඳුමක් හම්බෙනවා කියලා. ඉතින් මේ වගේ ගොඩාක් හොඳ දෙයක් තමයි අපේ පවුලේ අයගෙන් පටන් ගන්න එක. මොකද අසල්වැසිය වුණත් දකිනවා පවුලේ කෙනෙක් හොඳ වෙනවා. උදාහරණයක් විදියට ඔයාගේ අම්මට ආතරයිටිස් තියෙනවා. ඔයා අරන් දෙනවා ඉංගිනි මිල්ක් එකයි සිම්ප්ලෝ ඔයිල් එකයි. එතන ඔයාට RV ප්‍රමාණයක් හැදෙනවා. ඉංගිනි මිල්ක් එකට RV 20යි සිම්ප්ලෝ ඔයිල් එකට RV 40යි. එතකොට එතනම RV 60ක්. RV ප්‍රමාණය වගේ නෙමෙයි. ඔයාට පුළුවන් දැන් උදේ අම්මා හරි අමාරුවෙන් වැඩ කරන්නේ. එයාට ગેස්ට්‍රික් තියෙන්න පුළුවන්. ඔය වගේ විවිධ ප්‍රශ්න තියෙනවානේ. හැබැයි ඒ අම්මට පුළුවන් එයාට හම්බෙන දැන් මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරලා හම්බෙන රිසල්ට් එක හම්බෙන හැමෝටම කියන්න. මෙන්න මෙහෙම හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා මේ වගේ සර්ටිෆිකේට් තියෙන ලංකාවේ අවුරුදු 10ක් පරණ ආයතනයකින්. ඉතින් මේ දේ අපිට අනිත් අයට කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපිට මේක කෝල් කරලා කියන්න පුළුවන්. කෝල් කරලා එහෙම නැත්නම් මෙසේජ් කරලා පර්සනල් කන්ටැක්ට් අරන් කන්ටැක්ට් ලිස්ට් එක අරන් අපිට යාළුවට පෝස්ට් එකක් දාලා මේ මම කතා කරන්නේ මේ ඔයාගේ මේ යාළුවා එහෙම කියලා අපිට යාළුවට කෝල් වලින් එහෙම නැත්නම් පෝස්ට් එකක් දාලා එහෙම නැත්නම් හම්බුනහම විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ මම කියන දේ තමයි සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා කිව්වහම අද ගොඩක්ම පවර්ෆුල්ම මෙතඩ් එක තමයි සෝෂල් මීඩියා කියන්නේ. එතකොට සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක්ට WhatsApp, Facebook, ඊට පස්සේ TikTok, Instagram ඒ වගේ සෝෂල් මීඩියා හරහා ගොඩාක් මිනිස්සු ගැවසෙන්නේ මේව හරහානේ. ඉතින් මේ දේවල් එක්ක ඔයාට පුළුවන් උදේ දවල් රෑ බත් කනවා වගේ පෝස්ට් දාන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. දැන් ඔයාලා දකින්න කඩයක් ඇරලා තියෙනවා. ඔන්න උදේට ඇරලා තියෙනවා. හැබැයි දවල්ට වහලා ආයි රැයටත් වහලා ආයි පහුවෙනිදා දවල්ට වගේ ඇරලා තියෙනවා. ඒ වගේ කඩේකින් ඔයාලා ප්‍රොඩක්ට් එකක් ගන්නවද? එහෙම ගන්න නෑ නේද? එතකොට ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ ෂොප් එක තියෙන්නේ ඔන්ලයින්. ඔයා එතකොට නිතරම කඩේ ඕපන් කරන් ඉන්න ඕනේ. ෂොප් එක ඔයා ඕපන් කරගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔයාට කස්ටමර්ස්ලා එන්නේ නැහැ. මේක ඔයාලා අනිවාර්යෙන් කරන්න උදේ දවල් රෑ අනිවාර්යෙන් ස්ටේටස් දාන වැඩේ කරන්න. මොකද ඒක සෑහෙන්න වටිනවා. සෑහෙන්න ක්‍රවුඩ් එකක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් තැනක් තමයි සෝෂල් මීඩියා කියන්නේ. එතකොට එතනින් ඔයාට සෑහෙන බිස්නස් තොගයක් එනවා. හේතුව තමයි ඔයා ෆීඩ්බැක් දානවා, වීඩියෝස් දානවා, අනිත් එක ඔයා බිස්නස් එකක් කරනවා කියලා අනිත් මිනිස්සුන්ට පේනවා. සමහර අය මම දකිනවා බිස්නස් එකක් කරනවා කියලා අනිත් මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ. ඒක මොකක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම කැමතියි ඔයා බිස්නස් එකක් කරනවා නම් අනිත් අයට ඒක පෙන්වනවට. උදේ දවල් රෑ ඒකත් මෙහෙමයි. ස්ටේටස් දානකොට ස්ටේටස් එක ස්ටෝරි එක දානකොට අර පිරෙන්න එක දිගට ගොඩක් දාන්න නැතුව පෝස්ට් එකක් දෙකක් ප්‍රොඩක්ට් එකක් තෝරගෙන එකක් දෙකක් වගේ දාගන්න පුළුවන් නම් අපිට හරිය වටිනවා අපේ බිස්නස් එකට. මොකද ඒක නා දකිනවා මේ මෙයා ඉගෙනගෙන මෙයා චුට්ට චුට්ට දාන්නේ. කියන්නේ මෙයා සාමාන්‍යයෙන් බිස්නස් එක ගොඩක් කල් කරන සාමාන්‍යයෙන් කාලයක් රඳා පවතින කෙනෙක් වගේ කියලා පේනවා. එතකොට අන්න ඒක හරිය වටිනවා අපිට සෝෂල් මීඩියා හරහා කරගෙන යද්දී ෆීඩ්බැක් කියන දේත් ඔයාලට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බිස්නස් එක කරගෙන යන්න. ඒ වගේම තමයි මම ඊගාවට කියන දේ තමයි පවුලේ අයත් එක්ක බිස්නස් එක කරන්න. මම කලිනුත් කිව්වා පවුලේ අය උදව් කරගන්න. පුංචි වෙන්න පුළුවන්, නැන්දා වෙන්න පුළුවන්, මාමා වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්. එයාලගේ පළවෙනි ඕඩර්ස් ටික ඔයා ගන්න. එයාලත් එක්ක බිස්නස් එක කරන්න. සෑහෙන්න වටිනවා ඔයාලට පවුලෙත් එක්ක කරන එක. පවුලේ අයත් එක්ක දැන් හිතන්න ඔයාගේ පුංචි කෙනෙක් ගන්නවා ඉංගිනි මිල්ක් එකක් ගෑස්ට්‍රික් වලට. පුංචි යනවා එයාගේ ඔෆිස් එකට. එයා කියනවා අනේ මට මෙහෙම හොඳ පිටි එකක් හම්බුණා මම බිව්වානේ මට ගෑස්ට්‍රික් හොඳ වුණානේ. ඔයාට ඒක වටින්නේ නැද්ද ඊගව ඕඩරේට යන්න? ඔයාට ඒක සෑහෙන්න වටිනවා. ඉතින් මේ දේ පාවිච්චි කරන්න ඔයාගේ පවුලේ අයගෙන් බිස්නස් එක කරගෙන යන එක ඔයාට ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි මම ඊගාවට කියන්න හිතුවේ සෝෂල් මීඩියා වල අපි ෆීඩ්බැක් දානකොට සාමාන්‍යයෙන් නිකාම්ම පෝස්ට් එක දානවට වඩා මම කැමති ඔයාලා ඔයාලගේ කටහඬින්ම වොයිස් කරලා දානවා නම් උදාහරණයක් විදිහට කෙනෙක් කියනවා ඔයාට කෙනෙක්ගේ ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා ඔයාට මාස දෙකමාරක් වගේ පාවිච්චි කරලා මාස දෙකමාරක් වගේ පාවිච්චි කරලා ඔයාට ગેස්ට්‍රික් හොඳ වුණා.
සොරි ගැස්ටික් නෙමෙයි සුගර් කන්ට්‍රෝල් වුණා. මොකද ගැස්ටික් කියන එක සාමාන්‍යයෙන් ගිනි මිල්ක් එකෙන් සතියෙන් වගේ හොඳ වෙනවා. එතකොට සුගර් කන්ට්‍රෝල් වුණා. එතකොට මේක ඔයාට කියන්න පුළුවන් නම් ඔයාගේ කටහඬින් වීඩියෝ එකක් දාලා ලස්සන සින්දුවක් දාලා ඒක හරි වටිනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ෆීඩ්බැක් එක දාද්දි ඒක ටිකක් හයිලයිට් වෙන ඔයාලා දැකලා ඇති නිවුස් වල එහෙම නිවුස් එකේ සාරාංශය උඩිනුයි යටිනුයි ටයිප් කරලා තියෙනවා. එහෙම උඩිනුයි යටිනුයි ටයිප් කරලා තියෙදි බස් එකේ යන මිනිස්සෙක්ට වුණත් එයාට බලා ගන්න පුළුවන් අර වීඩියෝ එක උඩින් පල්ලෙන් බලලා හරි ඒකේ තියෙන්නේ මොනවද කියලා. දැන් හිතන්නකෝ ගෑස්ටික් වලට හොඳ වෙච්ච ෆීඩ්බැක් එකක් කියලා ඔයාලට දාන්න පුළුවන් සතියින් ගෑස්ටික් මට හොඳ වුණා. ඔහොම කියලා ලොකු අකුරෙන් ඔයාලට දාන්න පුළුවන්. ඒක සෑහෙන්න වටිනවා ඔයාලට තව ඕඩර් එකකට යන්න. ඒ වගේම තමයි ඔයාලට හැමදාම ඕඩර්ස් හම්බ වෙනවනේ. ඒ වගේ ෆොටෝ එකක් ඔයා සෝෂල් මීඩියා වලට දාන්න. අද මගේ ඕඩර් එක, මේ අදාවේ මගේ ඕඩර් එක. ඒක පුළුවන් නම් රිවිව් කරන වීඩියෝ එකක් ලස්සන නැත්නම් ඔයා ඒක විස්තර කරන එකක්. ඇයි මේ මම ගිනි පහක් විතර ගෙන්නුවේ? මොන කස්ටමර්ස්ලාටද? ඒ වගේ කියන්න පුළුවන් නම් කස්ටමර්ස්ලාගේ ඔයාට හොඳ කවුඩ් එකක් හැදෙන ඔයාගේ හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න ඔයාට ලොකු පිරිසක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලා ගොඩාක් මිස් කරගන්න දෙයක් තමයි ප්‍රොඩක්ට් ට්‍රේනින්. මම දැකලා තියෙනවා ගොඩාක් අය මිස් කරගන්න දෙයක් ප්‍රොඩක්ට් ට්‍රේනින්. එතකොට ඔයාලට පුළුවන් නම් ප්‍රොඩක්ට් ට්‍රේනින් වලට හැමදාම දෙන ප්‍රොඩක්ට් ට්‍රේනින් එකට ඉන්න කස්ටමර් කෙනෙක් එක්ක කතා කරද්දි බය වෙන දෙයක් නැහැ. මම දැකලා තියෙනවා ගොඩාක් අය කස්ටමර් ළඟ තියාගෙන කෝල් කරලා අහනවා අනේ මේ ගෑස්ට්‍රික් වලට මොනවද හොඳ, කොලෙස්ටරෝල් වලට මොනවද හොඳ, ඔහොම කියලා. කස්ටමර් එතකොට බලනවා අනේ මෙයා මේ දන්නේ නැතුව තව කෙනෙක්ගෙන් අහන්නේ මේ මිනිස්සයා මොනවද දන්නේ නැහැ මේ දෙන්නේ කියලා. ඊට වඩා ඔයාට පුළුවන් නම් හිතන්නකෝ ගෑස්ට්‍රික් වලට කියලා ගෑස්ට්‍රික් හොඳ වෙන්නේ ඇයි? ගිනි මිල්ක් එක මොන වගේද? ගිනි ඇට වලින්ද ඇට මොන වගේද? ඊට පස්සේ කොච්චර මොන වගේ ඉතිහාසයක්ද තියෙන ඉස්සර මිනිස්සු පාවිච්චි කළා මොනවද උනේ? ඔන්න ඔය ටික පොලිමට කියන් යන්න පුළුවන් නම් මේ මිනිස්සයාට ඕඩර් එක ගන්න හිතන විදියට ඇත්තටම හරිය වටිනවා ඒක. ඒ මිනිස්සයා මොකද දැනගෙන ප්‍රොඩක්ට් එක ගන්න අනිත් එක ඔයත් දැනගෙන තමයි මිනිස්සෙක්ට දෙන්නේ. ඒක ගොඩාක් වටිනවා. මේකට හොඳයි අරකට හොඳයි කියනවට වඩා ප්‍රොඩක්ට් එක ගැන දැනගෙන කතා කරන එක. ඒ වගේම තමයි ඔයාලට බිස්නස් එක කරගෙන යද්දි තව දෙයක් කරගන්න පුළුවන්. බිස්නස් එක කරගෙන යද්දි. මේක ඕෆ්ලයින් මෙතඩ් එකක්. එතකොට මේකෙදි ඔයාට කරන්න වෙන්නේ ඔයා අඳුරන shops තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා අඳුරන ෆාමසි, ඊට පස්සේ සැලෝන්ස්, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඔයාට පුළුවන් එයාලත් එක්ක කතා කරලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක එයාලට හඳුන්වා දෙන්න. හඳුන්වා දීලා ඒ ප්‍රොඩක්ට් එක ඔයාට ඒ shops එකේ ඒ අයිතිකාරයත් එක්ක කතා කරලා එයාට සර්ටිෆිකේට් ටික පෙන්නලා ඒක print out එකක් අරන් ගිහින් පෙන්නනවා නම් ගොඩක් හොඳයි. ඒක පෙන්නලා ඔයාට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ ගැන වැඩිදුර විස්තර ලීඩර්ගෙන් අහගන්න පුළුවන්. මොකද එයා කියයි කොහොමද මොනම දැන් සැලොන්ස් වලට අපිට දෙන්න පුළුවන් අදාළ ප්‍රොඩක්ට් ටිකක් තියෙනවානේ. දැන් රිෂි ඔයිල් එක, ෆේස් පැක් එක, ක්‍රීම් එක, ඒ වගේ අදාළ ප්‍රොඩක්ට් ටික ඔයාට ලීඩර් සිලෙක්ට් කරලා දෙයි. එතකොට ඔයාට ඒ ටිකත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම හිතනවා දැන් මම කතා කරා වගේම තව විශේෂ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මං හිතුවා එතුමියට අවස්ථාව දෙන්න අපේ වැඩසටහනට තව මං හිතන්නේ රසංගා මිස් ඉන්නව නේද? ආව් ඉන්නවා. මම හිතනවා විශේෂ ඉන්න පුතා ඉන්න ආදිත්‍ය ඉන්න තමයි රසංගමිස් වෘත්තිය අතින් ගත්තාම රිටයර් වෙච්ච නර්ස් කෙනෙක්. එතකොට එතුමියගේ දැනුමෙන් එතුමිය මම දන්න විදිහට සතියක් තුළ 250ක් RV නෙමෙයි 750ක් විතර ප්‍රමාණයක් එයා දවසක් තුළ සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඒක කරගත්තේ කොහොමද කියලා චුට්ටක් විස්තර දැනගන්න කැමතියි රසංගමිස්. දැන් අවස්ථාව කැමතියි අපි අදහස් දැනගන්න. thank you ආදිත්‍ය ඇත්තටම ඒක මෙහෙමයි උනේ අර ආදිත්‍ය මුලින් ඔය කියපු ටිකට මම එකඟයි අපි දැනුවත් වෙලා කතා කරනකොට තමයි කෙනෙක් අපිව බිලීව් කරන්නේ සහ අපේ වේලාසනින් අපි හදාගෙන තියෙනවනේ අපි ගැන PR එකක් අපිව විශ්වාස කරන මිනිස්සු ඉන්නවා අපේ ඔයා කිව්වා වගේ ළඟම ගෙදර අය නෑදෑයෝ යාළුවෝ අපි යමක් දැනගෙන අපි දෙයක් ඉගෙනගෙන අපි ඒක පාවිච්චි කරලා අපි ඒකේ හොඳ දෙයක් දැකලා එහෙමනේ අපි කතාව කෙනෙකුට මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එතකොට ඒ ට්‍රස්ට් එක තමයි තව කෙනෙක් මේක ගන්න පෙළඹෙන්න හේතුව.
එතකොට අපි දිහා බලලා හරි ඒ ආදිත්‍ය කියපු ටිකම තමයි මෙතෙන්ට ඇප්ලයි කරන්න ඕනේ. මං හිතනවා වඩාත්ම වැදගත් වෙන්නේ අපි කෙනෙකුට ඇඩ්‍රස් කරනකොට ඒ විශ්වාසය සහ අපේ නොලෙජ් එක වැඩි වෙලා තියෙන්න ඕනේ. අපි යමක් ඇහැව්වහම ඒක ගැන අපිට කියන්න පුළුවන් දැනුම. ඒක කොතෙන්ටද කොයි විදිහටද ඇප්ලයි වෙන්නේ කියන එක තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. එතකොටනේ එයා දැනගන්නේ මේක හරියනවා මට එහෙම කියලා. මොකද මේව ඔක්කොගෙම ප්‍රොඩක්ට්ස් වල තියෙන්නේ ඔය විද්‍යාත්මක නාමයනේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් ඉංගිනි කියලා ගත්තොත් ඒක නම් ක්ලියරින් නට් කියලා තියෙන්නේ. දැන් අනිත් ඒවා ගැනඩර්මා කියලා තිබ්බොත් තියෙන්නේ ඒක ඒ විදිහටම සර්ච් කරන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා ඒගොල්ලන්ට අපි කියන දේ ඇත්තක්ද බොරුවක්ද ඒ ඔක්කොම ඒ අයට බලා ගන්න පුළුවන් සර්ච් කරන අයට. එතකොට ඒගොල්ලන්ට විශ්වාසය තමයි අපි මේක ගන්න මූලිකවම පොළඹවන විදිහ. හැබැයි අපිට පොඩි සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් තියෙන්න ඕනේ අපි මේ කතා කරන කස්ටමර් ගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ එයාගේ අසනීපයකටද නැත්නම් එයාගේ ෆේස් එකේ මොකක් හරි දෙයක්ද, එයාට weight reduction ද ඕනේ, නැත්නම් ගර්ල් කෙනෙක් නම් එයාගේ ෆේස් වොෂ් එකක් ඔන්තෙරා සෝප් එකක්ද, නැත්නම් එයා ජිම් යන කෙනෙක් නම් ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නම් වගේ නම් එයාගේ ස්පෝර්ට්ස් පැත්තට අවශ්‍ය පෝෂණයක් හදාගන්න දෙයට ඕනේ කියන එක අනුව අපිට එයාට ප්‍රොඩක්ට් එක ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. මොකද තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් ගැන එයාට කියලා වැඩක් නැති නිසා. අපි හැමෝටම අපේ ඇඟ ඇතුළෙන්ම සුව වෙන්න අපිට ඉංගිනි ඩීටොක්සිෆිකේෂන් වලට ඕනි කියලා අපි මදුමිස්ගෙන් හැමදාම ඉගෙන ගන්නවානේ. ඒක හරි. දැන් ඒක මොනවා හරි ගන්න කෙනෙක් මොකක් හරි එකකට පෙළඹුණාට පස්සේ තමයි අපි ඒ වචන ටික දාන්න ඕනේ. මෙහෙම අපි නිරෝගී කියලා හිතුවට ඇත්තටම අපි නිරෝගී නැහැ. හුඟක් වෙලාවට අපි කන්නේ ගොඩක් කෙමිකල්ස්, අපි ගන්න එළවලු වර්ග ඔක්කොම වස විස. ඉතින් ඒක හින්දා ඒක අනිවාර්යයෙන්ම අපේ ඇඟ ඩීටොක්සිෆිකේෂන් අපි කරගන්න ඕනේ. අර වතුර පිරිසිදු කළා වගේ, වතුර ෆිල්ටර් කළා වගේ ඉංගිනි අට වලින් හදන මිල්ක් එක, ඉංගිනි නට් එක, ඒ වැඩේ අපි හැමෝම ගත යුතු දෙයක්. ඒකෙන් කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ෂුගර් ඒ හැම එකම කන්ට්‍රෝල් වෙනවා තියන අයට. නැති අයට බැලන්ස් වෙනවා. ඒක බැලන්සින් එකක් අපේ ශරීරයට වෙන්නේ කියලා අර දැන් ස්පෝර්ට්ස් කරන කෙනෙකුට හරි වෙන ෆේස් පැක් ගන්න කෙනෙකුට හරි ඒ වගේ එකක් ඊට පස්සේ දෙවනුව කියන්න පුළුවන් අපිට රිප්ලේස් කරවන්න පුළුවන් ගෙදර තියෙන මිල්ක් පවුඩර් එක වෙනුවට. එතකොට නියුට්‍රිෂේක් එක දෙන්න පුළුවන් අර ස්පෝර්ට්ස් කරන තරුණ වයසේ ජිම් යන ඒ දරුවන්ට පොඩි ළමයින්ට උනත් රසවත් පානයක් හැටියට දෙන්න පුළුවන්. ඒක අර මං හිතන්නේ අපි අපෙන් ප්‍රොඩක්ට් එක ගන්න එක්කෙනාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොයි වගේද කියලා චුට්ටක් දැනගෙන අපි දිය යුතු ප්‍රොඩක්ට් වර්ගය ගැන මුලින් ඇඩ්‍රස් කළා නම් හොඳයි කියලා. එතකොට ඊගාවට ඔයාලට පුළුවන් දැන් අපි හිතමුකෝ ඔයාලා දන්නේ නැතුව ගොඩාක් අසනීප තියෙන ප්‍රශ්න තියෙන එහෙම අය ඉන්නවා නම් ඔයාලට කියන්න පුළුවන් මම මේක මගේ මේ ලීඩගෙන් මට වඩා සීනියර් මේ ගැන හොඳටම දන්න මෙතන අපේ මදු මිස් ඉන්නවා ඊට පිටිපස් පල්ලෙහාන් තව ලීඩර්ස්ලා ඉන්නවා ගොඩක් අය ඉන්නවා ඔයාලගේ ආදිත්‍යගේ ලීඩර්ට කතා කරලා හරි එහෙම අපිට කියන්න පුළුවන් මේක ටිකක් වැඩිපුර විස්තර සහිත දෙයක් නිසා මම ඒ ගැන ඇඩ්වයිස් එකක් අරගෙන ඔයාට කියන්නම් කියලා. එතකොට තව හොඳයිනේ. එතකොට තමනුත් තව තමන්ට වඩා ඉහළ මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් අරගෙන තමයි එතකොට ඒ වගේ අවස්ථාවකදී දැන් අපි කවුරු හරි මයික් එක ඔන් වෙලාද ඊට පස්සේ එහෙම කරන්න පුළුවන්. දැන් මම එහෙම තමයි ගොඩක් වෙලාවට කළේ මගේ ලීඩර්ස්ලාගෙන් මට උදව් කරන හැම කෙනෙක්ම මට වඩා සීනියර් මේ ස්ථානයට මේකේ එක්ස්පීරියන්ස් තියෙන අයගෙන් තාමත් මම ඇඩ්වයිස් අරගෙන තාමත් ඒගොල්ලන්ගේ පාත් එකේ තමයි මේ යන්නේ. මදුමිස්ගේ ලෙක්චර්ස් වලට ඇවිල්ලා ඒවා අහගෙන ඒවා Zoom මීටින් ඉඳලා ඒ ඔක්කොම තාම ඉගෙන ගනිමින් මේවා රීඩ් කරමින් පහුගිය Zoom මීටින් වල ඒවා අහන ගමන් ඒවා බලන ගමන් ෆීඩ්බැක්ස් බලන ගමන් තමයි මේ වැඩේ මමත්
කරගෙන යන්නේ මමත් ලොකු කාලයක් නැති නිසා මේ එහෙම තමයි මම මේ මගේ කස්ටමර්ස්ලව හොයාගත්තේ. ආදිත්‍යයට පැහැදිලි වුණාද? තව මොනා හරි දැනගන්න ඕනේද? මං හිතන්නේ මං කිව්වයි කියලා. ඔව් thank you miss ලොකු දැනුමක් ගත්තා. ලොකු විස්තරයක් අපි ඉගෙන ගත්තා. ඉතින් බොහොම ස්තුතියි රසංග මිස්. thank හරි. you ආදිත්‍ය. හරි. හරි. අපි ඉස්සරහට කතා කරගෙන යමු. අපි දැන් ගොඩක් දකිනවා ඔන්ලයින් ස්ටෝර්. ඒ කියන්නේ දරාස් වගේ ඒ වගේ ඔන්ලයින් ස්ටෝර් වලින් අපිට පුළුවන් ප්‍රොඩක්ට් අපේ එයාලත් එක්ක කතා කරලා ඒව හොයලා බලලා අපේ ප්‍රොඩක්ට් එක දාලා අපිට සේල් කරගන්න පුළුවන්. ඒව හොයන්න. ඒව හොයලා බලලා අනිවාර්යෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට ඊගාවට මම චුට්ටක් විශේෂයෙන්ම ගත දෙයක් තමයි TikTok. අනිත් සෝෂල් මීඩියා වලට වඩා මම චුට්ටක් හිතුවා TikTok ගැන කතා කරන්න. TikTok එකේ සාමාන්‍යයෙන් අපිට ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්න accounts තියෙන කිසිම වැඩක් ගන්න නැතුව, ඒ කියන්නේ ලොකු ප්‍රයෝජනයක් ගන්න නැතුව, ඒ කියන්නේ එයාලගේ කිසිම අරමුණක් නැහැ. එයාලා වීඩියෝස් දානවා, ෆොටෝස් දානවා එහෙම. ඒ වගේ account හොයාගෙන, සාමාන්‍ය account හොයාගෙන ඔයාලට පුළුවන් එයාලත් එක්ක චුට්ටක් කතා කරලා ඔයාලා ඉල්ලන සාමාන්‍ය ගාණක් තියෙනවනේ, ඒ ගාණ කතා කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ ඒ අදාළ ප්‍රොඩක්ට් එක හිතන්නකෝ රිෂියෝ ඉල් එක කියලා. ඒ රිෂියෝ ඉල් එක ඔයාලට පුළුවන් එයාලට කියන රිවිව් වීඩියෝ එකක් කරගන්න. එතකොට එතනින් එන ඕඩර්ස් ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට කියන්න පුළුවන් ඔයාට මේ හැම ඔයිල් එකකින්ම 250ක් ප්‍රොෆිට් එකක් හම්බෙනවා. ඔයාට බිස්නස් එක කරගෙන යන්න පුළුවන් කියලා එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඔයාට මෙතන 250 RV හදාගන්න එකනේ පළවෙනි දේ. ඉතින් ඒ නිසා ඒකට ෆෝකස් කරලා අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මම කියන්න හිතුවා. අපි ගොඩාක් අය කරන දේ තමයි ප්‍රොඩක්ට් එක ස්ටේටස් දානවා. ප්‍රොඩක්ට් එක ස්ටේටස් දානවා හැමදාම දක්න පෝස්ට් එක තමයි ස්ටේටස් දානවා. ඊට වඩා අපිට පුළුවන් නම් අපේ මොකක් හරි පෞද්ගලික ගැටලුවක් හිතන්න, පිම්පල්ස් ආව එකක්, එහෙම නැත්නම් ගොඩක් බඩ තියෙන කෙනෙක්ගේ ෆොටෝ එකක්, එහෙම නැත්නම් කොන්දේ අමාරු හැදිච්ච කෙනෙක්ගේ ෆොටෝ එකක්, එහෙම නැත්නම් හෙයා ෆෝලින් වෙන ෆොටෝ එකක් වගේ දෙයක් අපිට දාන්න පුළුවන් නම් මේකත් එක්ක මෙහෙම ගැටලු තියන අය ඉන්නවද? ඔයාලට මේකට උත්තරයක් ඕනේ නැද්ද? ඒ වගේ ඊට පස්සේ ඔයාට කොණ්ඩේ යන එක එපා වෙලාද? එහෙම නැත්නම් දාන්න පුළුවන් ඇඳුමක් ඔයත් ආසද යට කරලා අඳින්න. ඊට පස්සේ ඔයාට අහන්න පුළුවන් මේ පිම්පල්ස් මාක් ටික මකා ගන්න කැමති නැද්ද? ඔන්න ඔය වගේ අපිට ප්‍රශ්නයක් එක්ක දාලා සෝෂල් මීඩියා වලින් උත්තරයක් කියලා අහනෝනේ. අනේ මොනවද ඔයාගාව තියෙන මගේ මේ හොගාලා පිම්පල්ස් එනවා මට මුකුත් කරගන්න බැරිද? එහෙම අහුවාම මේ කස්ටමර් ඕකේ වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ඔයාලට මේ මෙතඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ගොඩක්ම කියන්න හිතපු දෙයක් තමයි ඕපනින් සෙරමනි. එතකොට අපිට ඕපනින් සෙරමනි එකක් කරන්න පුළුවන්. ඕපනින් සෙරමනි එකක් කරගන්නකොට අපේ ඔයාලගේ ලීඩර්ගෙන් අවශ්‍ය කරන උපදෙස් ටික ගන්න මම පොඩි අයිඩියා එකක් තමයි දුන්නේ. ඕපනින් සෙරමනි එකක් කරනකොට ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයා හඳුනන අය ගෙන්නගෙන එතනින් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් 250ට වඩා වැඩි පොයින්ට් ප්‍රමාණයක් වුණත් කම්ප්ලීට් කරගන්න. ඒ වගේම ගමේ දැන් හිතන්න ගමක ඕපනින් එකක් ඔයා කරනවා කියලා හිතවත් අය විතරක් නෙමෙයි ගමේම අයට ඔයා කියලා ගෙන්නගෙන මේ එහෙම කරපු ඕපනින් දෙකක ෆොටෝස් තමයි දාලා තියෙන්නේ. එතකොට ඒ සෙනග ආවම ඔයාලට පුළුවන් එයාලා දැනුවත් වෙනවනේ. ඒ වගේම ඔයාගෙන් එදා ප්‍රොඩක්ට් එකක් ගන්න. මොකද ඕපනින් එකක්නේ. එතකොට ඒ ප්‍රොඩක්ට් එක ගත්තාම ඒ ප්‍රොඩක්ට් එකෙන් හොඳ වෙන ෆීඩ්බැක් එක ඔයාට තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මේ ගමේ මිනිස්සුනේ අපි දන්නේ නැති කෙනෙක්ගේ ෆීඩ්බැක් එකක් දෙනවට වඩා අපිට පුළුවන් නම් ළඟ කෙනෙක්ගේ ඔයාට කියන්න පුළුවන් රතන කඩේ ආන්ටි එයා ගත්තා weight loss කරන්න ගාසිනියා එකයි ගිනි මිල්ක් එකයි බලන්නකෝ එයා දැන් මෙන්න මෙච්චර කිලෝ ගාණක් අඩු වෙලා තියෙනවා. අන්න ඒක ගමේ මිනිස්සෙක්ගෙන් අපිට පුළුවන් නම් ෆීඩ්බැක් එකක් දෙන්න. ඒක මාර වටිනවා වගේ බිස්නස් එකට. දැන් ගෑස්ට්‍රික් තිබ්බ කෙනෙක් නම් අර ඔයා දන්නවද අර මේ අර ඔෆිස් එකේ ඉන්න අංකල් එයාට ගොඩාක් ගෑස්ට්‍රික් තිබ්බනේ. ඊට පස්සේ එයා මගේ එදා ඕපනින් එකට ඇවිල්ලා මෙහෙම ගත්තා. අන්න එහෙම කිව්ව හැකි. ඒක හරි වටිනවා. ඉතින් ඕපනින් එකක් කරනවා කියන එක සාමාන්‍යයෙන් ඔයාලට ලීඩ් එක කතා කරලා කරගන්න පුළුවන්. කම්පැනි ආයතනයේ පැත්තෙන් ඔයාලට හම්බෙන උදව්ව හම්බෙන. එතකොට එදාම ඔයාලට 250 කම්ප්ලීට් කරගන්න පුළුවන්. එදාම ඒ සේල් එකෙන්ම 250 කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒක ගොඩක් ඔයාලට
බිස්නස් එක කරගෙන යද්දී අනිත් එක ගමේම අය දැනුවත් වෙනවා. ඒ දේවල් කරගෙන යද්දී ඔයාලට ගොඩක් හොඳයි. ඒ වගේම තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. අපි බිස්නස් එකක් කරනකොට අපේ වටේ ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ එකිනෙකාට වෙනස්. ඒ කියන්නේ හිතන්න ඔයා සලෝන් එකක් කරන කෙනෙක් කියලා. ඔයා සලෝන් එකක් කරන කෙනෙක් නම් ඔයා ගාවට එන්නේ වෙනමම කස්ටමර්ස්ලා ටිකක්. ඒ කියන්නේ හෙයා ෆෝලින් තියන අය, පිම්පල්ස් තියන අය, ඊට පස්සේ කුරුලෑ තියන අය, වලවල් තියන අය, පැචස් තියන අය, ඒ වගේ එයාලා තමයි ඔයා ගාවට එන්නේ. හිතන්න ඔයා ජිම් එකක කෙනෙක් කියලා. ජිම් එකට වැඩ කරන කෙනෙක්, එහෙම නැත්නම් ජිම් එකකට යන කෙනෙක්. එතකොට ඔයාට හම්බෙන යාළුවෝ වෙනස්. ඒ වගේම ඔයා සෞඛ්‍ය අංශයට අදාළ කෙනෙක් නම් ඔයාට හම්බෙන ගොඩක් රෝග තියෙනවා. ඒ කියන්නේ ගෑස්ට්‍රික් වෙන්න පුළුවන්, සීනි, කොලෙස්ටරෝල් බෝ නොවන ඒක ලෙඩ ගොඩක් තියෙනවානේ. ඉතින් මේ දේවල් තියෙන අය වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට හම්බෙන්නේ වෙනම ක්‍රවුඩ් එකක්. එයාලට තියෙන අනිවාර්යෙන් ගෑස්ට්‍රික් තියෙනවා, හෙයා ෆෝලින් තියෙනවා, ওই ප්‍රශ්න ටික එයාලට අනිවාර්යෙන් තියෙනවා. එතකොට ඒ හම්බෙන ක්‍රවුඩ් එකත් එක්ක ඔයා ප්‍රොඩක්ට් එක වෙනස් කරගන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපිට ලේසිම ප්‍රොඩක්ට් එක තමයි අපි ෆලෝ කරන්න ඕනි. ඒකෙන් ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කතා කරන්න හිතුවා අපේ RV වැඩිම ප්‍රමාණයක් තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. දැන් ගැනඩෝමා එක, ඊට පස්සේ ඉංජින එක ගත්තොත් RV 20ක් තියෙනවා. ඊට පස්සේ සීනික් ඔයිල් එක ගත්තොත් ඒකට තියෙනවා RV 27ක්. සිම්පල් ඔයිල් එක ලොකු බොටල් එක මිලිලීටර් 200ක ඒකට තියෙනවා RV 40ක්. ඒ වගේ විවිධ ප්‍රමාණයේ RV වැඩි ප්‍රමාණයක් RV තියෙන ප්‍රොඩක්ට් වලින් ඔයාට 250 ඉක්මනින් කම්ප්ලීට් කරගන්න පුළුවන්. හිතන්න ඉංජිනි 5ක් කියලා. ඉංජිනි 5ක් ගත්තොත් එතනම RV 100ක්. ඉතින් ඒ වගේ ඔයාට ඒ දේත් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද සෙෂන් එක ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා. දන්නේම නැතුව අවසානයටත් ඇවිල්ලා. ඉතින් ඔයාලට මේ සෙෂන් එකෙන් වැදගත් දෙයක් ලැබුණා නම්, අයිඩියාස් ටිකක් හම්බුණා නම්, ඔයාලගේ ෆීඩ්බැක් එක මට දෙන්න. මොකද මට තව සෙෂන් එකක් කරද්දි මගේ අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් මට හදාගන්න උදව් වෙනවා. ඉතින් ඔයාලගේ ෆීඩ්බැක් ටික කමෙන්ට් එකක් විදියට දාන්න.